සහෝදරයා ගමේ නම් තත්ත්වය හොඳයි. හැබැයි කොටසක් ඉන්නවා අපේ වේගෙ මදි කියනවලු. මෙහෙත් ඉන්නවද ඒ වගේ කට්ටිය? ආණ්ඩුවේ වේගෙ මදි කියන කට්ටිය. වේගෙ මදි කට්ටිය ඉන්නවලු. මං අහුවා මොකක්ද ඒ වේගෙ මදි කියන්නේ කියලා. එතකොට එයා කියනවා හොරු අල්ලන වේගෙ මදි කියනවලු ගම. අපි ඡන්දෙ දුන්නේ හොරු අල්ලන්න වේගෙන් අල්ලන්නේ නැහැ කියනවා. මම තව මොනවද මදි කියන්නේ? රාජ්‍ය ආයතන වෙනස් වෙලා නැහැ. තාම පරණ විදියට බාධා කරනවා කරදර කරනවා රාජකාරී කරගන්න බෑ කිව්වා. වේගෙ මදිලු. මං යාට කිව්වා ඔය කතාවේ එක කොටසක් හරි. වේගෙ මදිනේ. ඒ කියන්නේ එක තැන හිටලා නැහැ. හැමෝම පිළිගන්නවා එක තැන හිටලා නැහැ. හැබැයි යන වේගෙ මදි. මම අහන්නේ දැන් මෙතන ආයටත් ඇති මෝටර් සයිකල් 3 wheel වාහන තියෙනව නේද? ඔකේ මීටර් බෝඩ් එකේ කට්ට කීයට උඩරිම යන්න පුළුවන්. 180ට 200 ගණන් වලට යන්න පුළුවන් නේ. දැන් ඔය තියෙන ගානට රේස් කරනවද මේ පාරවල් වල? නෑ. ඇයි? හැප්පෙයි කියන බය. තුවාල වෙයි කියන බය. ට්‍රැෆික් ඉඳලා ඉර කැපුවොත් දඩ ගහයි කියන බය. අපිටත් ඒ වගේ බයක් තියෙනවා. ඇයි? සජිත්‍රාලහම ඉන්නවා මග ට්‍රැෆික් එකේ. නාමල් ඉන්නවා වලක වැටෙනකම් බලාගෙන. පාර පනිනකම් බලාගෙන. එන්න අපිත් දැන් මේ එන්ජින් එක අලුත්. තාම මේක අතට ගත්තා විතරයි. එන්න අපි ටිකක් පදම් වෙන්න ගානකට යන්නේ. එන්න මේක හොඳ වේගයක් කියලා තේරුම් ගන්න. අනිත් කාරණේ මේ ආණ්ඩුව නැමැති වාහනේ රෝද හතරම තාම සම්පූර්ණ නැහැ. ජනාධිපති රෝදේ හයි වෙලා තියෙනවා. ආණ්ඩුව නැමැති රෝදෙත් හයි වෙලා තියෙනවා. මේ මාස පහම ගියේ රෝද දෙකෙන්. මැයි 6 වෙනිදා රෝදයක් හයි වෙනවා. ප්‍රාදේශ සභා රෝදේ හයි වෙනවා. හතරවෙනි රෝදේ මොකක්ද? පළාත් සභා රෝදේ. ඒක ලබන අවුරුද්දේ හයි කරගමු. ඉතින් දැන් රෝද දෙකෙන් මේ යන්නේ. ඉතින් අසීමිත වේගයෙන් යන්න බෑ. කල්පනා කරලා බලන්න. දැන් තිබුණු ආණ්ඩුව අසීමිත වේගෙන් ගිහිල්ලා වෙච්ච වැඩ දන්නේ නැද්ද? ඔය දැන් මෛත්‍රීපාලයි රනිල් වික්‍රමසිංහයි හාද වෙලා යාළු වෙලා අලුත් වාහනයක් දැම්ම පාරට. බෝඩ් එකේ තිබ්බේ යහපාලනය කියලා. ආණ්ඩුව නැමැති වාහනේට ඔබ තමුන්නාන්සලට නගින්න කිව්වා. ජනතාව යහපාලන ආණ්ඩුවක් හැදුවා වාහනේට නැග්ගා. මෛත්‍රී තමයි සුක්කානම අල්ලන් හිටියේ. රනිල් ටිකට් කැඩුවා. ඉතින් පිට ඉන්න කට්ටිය ඇතුළේ ඉන්න කට්ටියයි කිව්වා මෛත්‍රීට වේගෙන් පාගමු කියලා. මෛත්‍රී දන්නවයි ඩ්‍රයිවිං. මෛත්‍රිය රේස් කරා. වේගය වැඩි වුණා ඤක් ඤක් ගාලා හැප්පුණා. රනිලුත් විසි වුණා මෛත්‍රීත් විසි වුණා. යහපාලන ආණ්ඩුව කුඩේ කුඩු. කුඩු වුණාද නැද්ද? කෑලි වලට කැඩුණා. ඉතින් ඕවා අපි දැක්කා. ඉතින් අපි දැක්කනේ ඒවා. ඊළඟට මොකද වුනේ? ජනතාව කල්පනා කරා ඒ වාහනේ වැඩක් නෑ අලුත් වාහනයක් පාට දාමු කියලා. ඊට පස්සේ ඔන්න වාහනයක් අරන් ආවා රාජපක්ෂ පවුලේ. බෝඩ් එකේ තිබ්බා සෞභාග්‍ය දැක්ම කියලා. රියදුරු ආසනේ ඉන්නවා කවුද? ගෝඨාභය. මහින්ද ටිකට් කඩනවා. ඉදිරිපස පුටු ඔක්කොම පවුලේ කට්ටිය වාඩි වෙලා. පුතාලා බාප්පලා ඔක්කොම වාඩි වෙලා. 69 ලක්ෂයක්ම නැග්ගා සෞභාග්‍යයේ දැක්මේ කියන ගමනාන්තයට යන්න. නැග්ගට පස්සේ දැන් ඇතුලේ කට්ටියක් කියනවා පිට කට්ටියක් කියනවා ගෝඨාභයට ටිකක් වේගෙන් යන්න කියලා. ගෝඨාභය ඩ්‍රයිවිං දන්නේ නැහැ. ගෝඨාභය පෑගුවා. රේස් වීම වැඩි වුණා. පොහොර ටික නැති වුණා. ගොවියොන්ට ටිකක් තේන්ති ආවා. පාරට බැස්සා. එතකොට ඇතුලේ ඉන්න කට්ටිය කිව්වා ගොවියෝ එනවා හයියෙන් යමු කියලා. නාමල්ලා කියනකොට තව පෑගුවා. පාගනකොට ඊළඟට තෙල් පෝලිං ඇති වුණා. ගෑස් පෝලිං ඇති වුණා. පෝලිමේ මැරුණා. එතකොට නාමලයා කිව්වා තවත් පාගමු බාප්පේ කියලා. එනවා පොලිම කියලා. හයියෙන්ම පෑගුවා ගුවන්තොටුපළට පාගලා ගෝඨාභය ගුවන් යානයකට නැගලා වේගෙන්ම ගිහිල්ලා මාලදිවිනේ බැස්සා. මාලදිවිනේ බැස්සා. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා වේගෙන්ම ගිහිල්ලා තිරිකුණාමලේ බැස්සා වාහනේ කුඩේ කුඩු. අද පොදු ජන පෙරමුණ කුඩුද නැද්ද? කුඩු වෙලා ගිහිල්ලා. දැන් මේවා දැක්කා. දැන් දැක්කා අපි මොකද කරන්න ඕනේ? අපිත් ඒ විදිහට පාගන්නද කියන්නේ? අපි එහෙම පාගන්නේ ආන්දර සහෝදරයා. ඔය පාරේ ගහලා තියෙනවා බෝඩ් මෙහෙම. වේගයේ පිනවයි මරුවා කැඳවයි කියලා. අර ආණ්ඩු දෙකටම උනේ ඒක. ඉතින් බෝඩ් එකක් තියෙන නිසා වෙච්ච දේ දැකපු නිසා අපි ගානට පදින්නේ නැහැ. ඇයි මේ බස් එක හැප්පුණොත් ආයි නැගලා යන්න බස් එකක් නැහැ. ඔබ තමුන්නාන්සලා විශ්වාස කරන්න පුළුවන් දේශපාලනය ලංකාවේ තියෙනවද ආයි? නැහැ. එහෙනම් ඔබ තමුන්නාන්සලා අධික වේගයක් හිතන්න එපා. ඔය සජියා නාමල එළිය ඉඳන් කියන ඇතුලේ කට්ටියට වේගය වැඩි කරන්න කියන්නේ. වේගය වැඩි කරන්න කියන්නේ. එයාලා ඔය කුලප්පු කරන්නේ. අපි එහෙම වේගය වැඩි කරන්නේ. ගානට යන්නේ
මැයි 6 ටිකක් වැඩි කරනවා වේගය. රෝද 3ක් හරිනේ. වේගය වැඩි කරනවා. අනිත් එක දැනට උනත් වේගෙ මදි කියන්නේ කොහමද? මහා ඇමතිලා 3ක් ඇතුලේ. ඇමති කෙනෙක් ඇතුලේ. චාමර ඇතුලේ. උතුරු මැද රංජිත් ඇතුලේ. පිල්ලයාන් ඇතුලේ. මර්වින් ඇතුලේ. තව එකේ පැනලා එළිය හොයාගන්න බෑ. දැන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආවේ නැත්නම් ඔය ඇමතිලා 4 ඇතුලේද එළියද? එළිය. ඉතින් වේගෙ මදි කියන්නේ කොහොමද? දැන් පොලිස්පති කෙනෙක් පහුගිය කාලේ හැංගි හිටියා නේද? කාට බයද ඔය පොලිස්පති හැංගි හිටියේ? පොලිසියට බය හිටියේ. දැන් ඔය ඇතුළට දැම්මේ. දැන් නඩු යනවා. ඉතින් මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආවේ නැත්නම් ওই පොලිස්පති තාමත් පොලිස්පති. ඉතින් දැන් මේ යමක් වෙනවානේ. මේ ගානට යන් ওই වේගෙ හොඳයි. අධික වේගයේ මරුවා කැඳවයි. එහෙනම් අපි ඔබ තමුන්නාන්සලා එකක් සහතික වෙනවා. මේ බස් එකේ බෝඩ් එකේ තියෙන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා අනිවාර්යෙන් ඔබ තමුන්නාන්සලා සියලු දෙනා ඒ ගමනාන්තයේ වෙත නිරුපද්‍රිතව අරගෙන යන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව සූදානම් කියන පණිවිඩය අපි ඔබ තමුන්නාන්සලාට දෙනවා.